මගේ පුතා තමයි ඒත් එක්ක ඉඳලා තින්නේ. මගේ පුතාටත් මාංචු දාලා එල්ලලා ගහලා. එනම ගහනකොට කිව්වලු මේ මැරෙයි ගහන්න එපා කියලා. එපා කියද්දිත් ගහලා. කකුල් දෙක හොඳටම නිල්ලලා. ඔළුවට වැදිලා දැන්නේ අත්තේමත් උස්සන්න අමාරුයි. කකුල් දෙක තමයි ගොඩක්ම අමාරු. අපි කියන්නේ ඔයම ගහන්න බෑනේ ඒගොල්ලන්ට. අපේ පුතාලා මත්ක ද්‍රව්‍ය සම්බන්ධව තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපිට සාධාරණ කිෂ්ඨ කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අන්න පොදා තමයි රවින්දු සාරංග පැපිලියාන. RMP රත්නාවලි මගේ නම. මගේ අයියා තමයි ඇතුලේ RMP තුෂාර සම්පත් කියන්නේ. හරිද? මගේ අයියව මම 11ට විතර අපේ වත්තට අයියා කෙනෙක් ඇවිල්ලා කිව්වා මේමයි මංජුට ගහලා තියෙනවා මේ විදියට මේ මංජුව මරලා කියලා ආරංචියක් තියෙනවා ගෙදර කෙනෙක් නැද්ද දැනුමක් දෙන්න කියලා. හරිද? ඒ වෙලේ මට පණිවිඩයක් ආව ගමන් මම මෙතනට ආවා. මම මෙතන එනකොට 11:23ක් විතර ඇති පැය භාගයක් ඇතුළත පැය භාගය ඇතුළතදී මම මෙතන ඉඳන් බලන් හිටියා. මට කිසිම මේව ගන්න ඇතුළට යන මේ මැරලා තියෙන ගොළු ගිල විසිත් තුණ්ඩුවක් දාන්න එමයි කියලාම විසිත් තුණ්ඩු ලෑස්ති කරන අයිඩෙන්ටිටි නෑ යන්න බෑ කියලා කිව්වා. ඒ සෑහෙන ගොඩාක් ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ අපි මේකේ ඉන්න ලොකු මහත්තයෙක් කෙනෙක් දැන් එයා කවුද කියන එක දන්නේ නෑ හමු වෙන්න ඕනෙම කියලා ඉතා ඉක්මන එක කකුලෙම ඉන්නකොට අපිට හම්බ වෙන්න දුන්නාම අපි එයාට විස්තරය කියනකොට එයා කියනවා මේ වගේ සිදුවීමක් එයාගේ මේ ෆයිල් එකකට කොමිටුල එකක්වත් එයාගේ මේ මේසෙට ඇවිල්ලා නෑ. ඒ කොහමද ඕගොල්ලෝ කියන්නේ කියලා මං කොයි ඉතින් කියපු ආරංචිය හරි ඕගොල්ලෝ පොඩ හාලා මේ අපිට දැනුම් දෙන්න ගාලා ආලා දැනුම් දෙන්න කිව්වම මේ දෙන්නේ සිටුවීමක් වෙලා තිනවා දෙන්නෙක් අතර ගැටලුවක් වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා කියලා හොස්පිටල් එකේ නතර කරලා තියෙනවා කියලා ඒ නෑ මගේ අයියා එවලෙන් මගේ අයියා පණ ගිහිලා තියෙනවා සර්. හරිද? මේකට සාධාරණයක් සෑහෙන්න තියෙන්න ඕනේ මේගොල්ලෝ මිනිහත් ඇඩ්මිට් හොස්පිටල් එකේ ඉන්නවා කියනවා. ඕ ඒකේ ගිහිල්ලා ආනකොට මිනිහ මේ නෑ ඒ තියෙනවා කියලා කියනවා. කිසිම කෙනෙක්ව සැලකිලිමත්ව කිසිම මේව කරේ නෑ. ගහලා තව කෙනෙක් ඒ මදිවට හොස්පිටල් එකේ ඉන්නවා. එයාගේ කකුල කැඩිලා මේකට සාධාරණයක් ඉට වෙන්න ඕනේ. ඊරගේ ඇතුලේ මේ විදිහට මිනි මැරනකොට මේ එයා බැඳලත් නෑ. හරිද? එයා ඇත්තටම අසරණ කෙනෙක්. එයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා තමයි මම නම් ඉල්ලා සිටින්නේ. වැඳලා කියන්නම් සාධාරණයක් විතරක් දෙන්න. ගම මේ නවගම්පුර අපි නවගම්පුර ඉන්නේ. අයියා මද්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකට තමයි ඇතුලේ හිටියේ. ඒ සම්බන්ධව හිටියේ නඩුවකට තමයි හිටියේ. අයියාව බලන්න ගිහලා දැන් මම මාස දෙකකට වැඩි වෙර ප්‍රමාණයක් එනවා. ඒ යද්දිත් අයියා හිටියා හොඳට. හරිද? ඒ තරම් අපිට බල හටා ගන්න තරම් සල්ලි මුදල් මේ අපි ගාව නැහැ. හරිද? ඉතින් පුළුවන් විදිහට බලන්න යනවා මේ අවුරුද්දට අපිට ලැබුණේ නැහැ බලන්න. දැන් අපිට ආරංචි උදේ වෙච්ච ඉඳන් අපි මෙතෙන් ආවේ ආවන සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න කියලා කරුණාකරලා ඕගොල්ලන්ගේ අපිට ඉල්ලන්න දෙයක් නැහැ. රාජපක්ෂ මිනිමුතු පත්‍රිලාගේ තුෂාර සම්පත් අයියට දැන්